Hi ළමයි ඉතින් ඔයාලට කොහමද? ඉතින් හැමෝම තේමු එකෙන් ඕඩර්ස් දානවානේ. ඔන්න ඉතින් මමත් තේමු එකෙන් ඕඩර් එකක් දැම්මා ලොකුම ඕඩර් එකක්. අපි බලමු මම මේක හැදුවා. දැන් තමයි මම මේක හැදුවේ. අපි බලමු මොනවද අරන් තියෙන්නේ. මේ තියෙන්නේ shoes slippers දෙකක්. fluffy slippers දෙකක්. මට මතක නෑ මේකේ ගාන. මම බලන්නම් ඔයගලන්ට මේකේ ප්‍රයිස් දාන්න වීඩියෝ එකේ. අනේ ලස්සනයි. මේ බලන්න. ලස්සනයි නේද? මේකේ size chart එකක් තියෙනවා. මම නම් ගත්තේ size 41 41 ගත්තේ. ඒක ඉතින් ඇති කළුයි. fluffy. ඊළඟටත් මම අරන් තියෙන slippers දෙකක්. මේක ගත්තේ අපේ දෝනිට. මේක. මේ බලන්න. මේ දෙක නම් මාරම සැහැල්ලුයි. කකුලට මාරම සැහැල්ලුයි. මේ අනේ ෂෝක් අනේක. මේ බලන්න. මේකත් ළමයි 41 ගත්තේ 41 හරිද? මේවා ඔක්කොගෙම මම ප්‍රයිස් ඔයගොල්ලන්ට දාන්නම්. ඊළඟට මම ගත්තේ මෙන්න මේ මුණට දාන්නේ. ඔයාලා දැකලා ඇති මේවා ගොඩාක් තේමු ඇත් එකට ගියාම තියෙනවා. ඉතින් අපේ මේ මුණේ මස්පිඩු එල්ලා වැටෙනවට ඒක ටිකක් ප්‍රමාද කරගන්න මෙන්න මේක දාන්න පුළුවන්. මම දන්නේ මම මේ දාන විදිහ හරිද කියලා ළමයි. මම බලන්න. හරියටම දන්නේ මම මේක හරිද කියලා දාන විදිහ මෙන්න මෙහෙම තමයි ඒකෙත් දාලා තියෙන්නේ. හරි. ඊළඟට මේ තියෙන ළමයි මාළුන්ගේ කොරපොතු සුද්ධ කරන්න හරි කරදරයිනේ අපිට. දැන් ඔය සාලයෝ වගේ මාළු ගෙනාවහම හරි කරදරයිනේ කොරපොතු සුද්ධ කරන්න. ඒකට තමයි මේ ගැජට් එක තියෙන්නේ. මම දන්නේ කොහොමද කරන්නේ කියලා. මේ කොරපොතු ටික මෙහෙම මාළු මං හිතන්නේ ඇතුළුවහම මාළු වගේගේ කොරපොතු ටික මේකට එකතු වෙනවා. එතකොට අපිට තියෙන්නේ මේක උස්සලා ඒ කැලි ටික අස් කරන්න. මේකත් බොහොම පොඩි ගාණක් වුණේ. මං හිතන්නේ මේක කොහමද 300කට අඩු. මේක. ඊළඟට මේ තියෙන්නේ මගේ සින්ක් එකේ කිචන් එකේ සින්ක් එකේ ටැප් එකට හයි කරන්න ගත්ත පොඩි ෆිල්ටර් එකක් වගේ එකක්. මම දන්නේ මේක ඉතින් සින්ක් එකේ ටැප් එකට හරියයිද කියලා සෙට් වෙයිද කියලා. නමුත් ඉතින් ගත්තා. මේ බලන්න. මේකත් මං හිතන්නේ 282ක් ඒ වගේ ගාණක් තමයි මේකත් තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ පොල්තෙල් ස්ප්‍රේ කරන බෝතලයක්. මේක අර දැන් අපි ඉතින් අර බිත්තර ඔම්ලට් එකක් වගේ දානකොට පෑන් එකට ගොඩක් තෙල් දාන්න ඕනේ නෑනේ අර බොටල් එකෙන්. ඒක නිසා මේකෙන් මෙහෙම ස්ප්‍රේ කරුවාම අර ඒ ප්‍රමාණයට විතරක් දාගන්න පුළුවන්. ඉතින් මේක ප්ලාස්ටික් ළමයි. මේක ග්ලාස් නෙමෙයි ප්ලාස්ටික්. හැබැයි මේකත් හොඳයි. මේක මං හිතන්නේ 590 ගාණක් වගේ උනේ. ගොඩක් අඩුයි. මෙහෙ මම දැකලා තියෙනවා මේක ඔන්ලයින් ගෙන්න ගන්න නම් ඊට වැඩි. shops වලත් මං හිතන්නේ වැඩි. නමුත් මේක ඉතින් free shipping නේ. මේක ඉතින් හොඳයි. හරි. ඊළඟට මේකත් මං ගෙන්න ගත්තේ මගේ කිචන් එකට. හරි. මේ බලන්න. අනේ ලස්සනයි. dish wash බෝතලේ hand wash බෝතලේ.
මේකත් ප්ලාස්ටික්. හැබැයි මේක හරිම මේ හොඳ ලුක් එකක් තියෙනවා. ඒ කියන්නේ හරි වටිනා පෙනුමක් තියෙනවා. නේද? මෙන්න මෙහෙම තමයි තිබ්බහම එන්නේ. මේ බලන්න. ඇත්තටම මම දැකලා තියෙනවා මේක shops වල ලොකු ගණන් වලට තියනවා විකුණන්න. මේක ඉතින් ගොඩක් ඒ ගානට හරි worth මං හිතන්නේ. ඒ කියන්නේ ලොකු ගානක් වුණේ නැහැ. මේකෙත් එක එක price වලට තිබ්බා. කොහොම හරි මට තිබ්බා offer එකක්. ඒ offer එකට ගියාම ගොඩක් අඩු ගානක් මේකටත් තිබුණා. ඉතින් මං ඒකත් මගේම කරා. දැන් ඊළඟට මම ගත්තේ මේ තියෙන්නේ කැපිචිනෝ හදන්නේ. කැපිචිනෝ කියලා හදන්නේ. එහෙම නැත්නම් coffee blender එකක් වගේ. මේක මම හිතන්නේ බැටරි වලින් කොහොමද බැටරි වලින් තමයි යූස් වෙන්නේ. මේ බලන්න. ඉතින් මේකත් උනේ මට මතක විදිහට 590 ගාණක් වගේ. ඉතින් මේකත් ගත්තා. ඒකට කලින් මේක පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ මගේ දුව තමයි මේක අරගත්තේ. එයාට කියලා. මම ඉතින් මේව පාවිච්චි කරන්නේ. මේ නෙක්ලස් එකක්. ඔයගලන්ට පේනවද දන්නේ? හරි. ඔන්න ඉතින් ඊළඟට මගේ කිචන් එකට මම තවත් ගත් එකක් තමයි මෙන්න මේක. මේක එනකන් තමයි මම ඇත්තටම ගොඩක් කල් බලාගෙන හිටියේ. මේක එක් ස්ටෝරේජ් බාස්කට් එකක්. මේ තියෙන්නේ. ඉතින් මම හැමදාම තින්නුවත් එකෙන් බඩු බලනවා. ඉතින් බලන වෙලාවට අයිටම්ස් බලනකොට හැමදාම තියෙනවා මේක රුපියල් 9000 ගානට තිබ්බා, 6000 ගානට තිබ්බා, ඊට පස්සේ 5000 ගානට තිබ්බා, අනිවාර්ය 3000 ගානටත් තිබ්බා. මම ඒ හිතුවානේ තව මේක චීකියක් හරි අඩු වෙනවා නම් හොඳයි කියලා. එහෙම ඉන්නකොට එකපාරටම ළමයි මට 70% ඩිස්කවුන්ට් කියලා ඔෆර් එකක් ආවා. හරිද? මම හැමදාම බලන හින්දා දන්නෙත් නැහැ. ඉතින් එතකොට මේක උනේ 1000 ගානක්. මට මතක තියෙනවා. ඔව් 1490ක් හරි ඒ වගේ ගානක්. ඊට පස්සේ මම දැනගත්තා එතනින් එහාට නම් මේක අඩු වෙන්නේ නැහැ කියලා. හරිද? ඊට පස්සේ මම ටග් ගාලා මගේ කාට් එකට මේ කිකිලිව දාගත්තා. මොන්න ඉතින් බලන්නකෝ මේක ලස්සනට අපේ පැන්ට්‍රි තියාගන්න පුළුවන්. ඒ කියන්නේ පිළිවෙලට බඩු තියාගන්න. මේකට තියෙන අපේ බිත්තර අපි ගෙදරට ගේනවනේ බිත්තර. ඒ බිත්තර ටික දාලා මෙන්න මෙහෙම වහලා පැන්ට්‍රි එකේ තියන්න තියෙන්නේ. හරිද? ඉතින් ඇත්තටම ඉතින් මේක හොඳයි නේද? මේ තියෙන ළමයි ඒකේ හරිද? ඉතින් ඒකත් මම හරිම ආසාවෙන් හිටියේ. ඉතින් 1000 මේකක් ඒ ගානට කියන්නේ ඉතින් හරිම worth මං හිතන්නේ. මේ බඩු ටික තමයි දැන් මම ඕඩර් එක දාලා ගත්තේ. ඉතින් මේ ඔක්කොම බඩු හොඳයි. ඇත්තටම කියන තරම් කිසිම වැරැද්දක් නෑ. අනිත් එක free shipping. ඉතින් අපිට delivery charges කියලා වැටෙන්නේ නැහැ. ඉතින් බලන්න ඕගොල්ලන් කියන්නකෝ මට මේ බඩු ඔක්කොම හොඳයි නේද කියලා. ඇත්තටම මේ බලන්න. ඉතින් මේ ඔක්කොටම මට මම හිතන්නේ රුපියල් 12000ක් වගේ යන්න ඇති. මට හරියටම ෂුවර් නෑ. නමුත් ඉතින් ඒ කියන්නේ මම ඕඩර් කරනවත් ගොඩක් ඩිස්කවුන්ට් වැටුණා. ඩිස්කවුන්ට් දීලා තමයි ගත්තේ. ඒ වගේම ඉතින් දැන් ආයෙත් මම මගේ කාට් එකට දාගෙන තියෙනවා තවත් රුපියල් 6000 ගානක අයිටම්ස්.
බලමු ඉතින් මට ඒවත් මගේම කරගන්න පුළුවන්ද කියලා. ඉතින් හැබැයි එකම දෙයක් කියන්න ඕනේ මේ තේමු කියන්න නම් ඇත්තටම ළමයි මාරම පිස්සුවක්. ඒක මට හිතා ගන්න බෑ නිකන් ඉන්න වෙලාවටත් තේමු ඇප් එකට තමයි මේ ඇඟිලි ටික පට ගාලා යන්නේ. හරිද? ඉතින් ඇත්තම කියනවා නම් ළමයි අපේ සල්ලි කණ්ඩ ආපු ඇප් එකක් තමයි මේක. ඒත් ඉතින් මොනා කරන්නද ඒක ඇප් එකේ වෙනසුළු. හරිද? හැබැයි මෙහෙමයි ඇත්තටම අපේ සල්ලි කෑවත් ටිකක් හරි මම කියන්නේ එන බඩු ගොඩක් හොඳයි. ඇත්තටම හොඳයි. මට නම් මේ හැම බඩුවක් ගැන මම හරිම සැටිස්. කියන්නේ කිසිම අඩුවක් නැහැ. මේ බලන්න දැන් මේ ස්ලිපර්ස් දෙක උනත් මේකක් මෙහෙ ගන්න ගියොත් කීයක් වෙනවද? මේ බලන්න. ඉතින් ඇත්තටම මේ හරිම මේ ස්ලිපර්ස් දෙක පොඩ්ඩක්වත් බර නැහැ. මේක හරිම කම්ෆර්ටබල් ළමයි. ඉතින් මම හිතන්නේ මේකක් ඉතින් ඇත්තටම ගන්න බෑනේ මේ රුපියල් 600 ගාණක් හරි 700 ගාණක් හරි මට මතක නෑ 600ත් 900ත් අතර වගේ 900ට වැඩි ගණන් නෑ ඉතින් ඒ ගාණට මේවක් ගන්න බෑනේ අපේ රටේ වුණ ඉතින් ඇත්තටම හොඳයි ඉතින් මේ ඔයිල් ස්ප්‍රේ එකත් මම ඇත්තටම බල හිටියේ මේක ප්ලාස්ටික් මේකත් හොඳයි ඉතින් මම කිචන් එකට කියලා ගත්තේ නම් මේ ටික තමයි. ඉතින් අපේ දෝනෙට තමයි මේවා ගත්තේ. මේකත් එයාටම තමයි ඉතින්. හොඳයි ඉතින්. ඇත්තටම හොඳයි. ඉතින් ඔයාලා බලන්න තේමු එකෙන් මේ බඩු ගන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු. බයි.